වර්ගයකට නම් කරලා තියෙනවා. ආසියානු සහ අප්‍රිකානු කියලා. ආසියානු අනේකගේ ඉදිරි පාදයේ නියපොතු 5කුත් පිටුපස පාදයේ නියපොතු 4කුත් එක්ක ඔක්කොම නියපොතු පිළිගන්නේ 17යි. හැබැයි අප්‍රිකානු අලියෙක්ගේ නම් මීට වඩා වෙනස්. ඔවුන්ගේ ඉදිරි පාදයේ නියපොතු 4කුත් පිටුපස පාදයේ නියපොතු 3කුත් එක්ක ඔක්කොම නියපොතු පිළිගන්නේ 14යි. නාන්න පුළුවන්. කවුනේ එල්ලෙන් ගහලා පුරුදු කරලා අර පැත්තෙන් ඉඳගන්න තිබ්බේ. අපේ අලුයාලුන්ට අලුසෙල්ලම් කරලා මහන්සි හිතුණාද කොහෙද? ඉතින් මේ සෝදානම පොඩ්ඩක් දිනවතර නදා ගන්නයි. උඩ තරහ යන්නේ. ඒ පාරේ සතර්නාතරෙන් කෙටිම කාලයක් නිදා ගන්න ලබන්නේ නෝන්. සායදක තුනක් වගේ තාපදිකාරයා. අලියෙක් රෝගී වන අවස්ථාවක නම් මෙන්න මේ විදිහට දිනවතර නිදා ගන්නේ නැහැ. ගහකට වාඩි වෙලා තමයි නිදාගන්නේ. මේ මොකද මේ උසාවි ශරීරයේ සම්බරතාවයේ තියාගෙන නැගිට ගන්න අපහසු වෙන නිසා. ඉතින් මේ පෙන්නන්නේ අපේ මාධවී අලියාලුවා එයාගේ රංචුවේ ආරක්ෂාව පිළිබඳව සොයා බලන ආකාරයයි. අලියා කියලා කියන්නේ රංචුවේදී රංචුවකින් ජීවත් වෙන සත්ත්ව කොටසකට. මොන්ගේ මේ රංචුව මාතෘ මූලික වෙනවා. අපි දැනනට පොඩි ගණන් පාඩමක් කියලා දෙන්නයි යන්නේ. අපි බලමු කොහොමද අලියෙකුගේ උන්